හෝ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැද හැදුවේ නෑ. ඔයා මේ වීඩියෝ එක බලන්නම ඕනි වීඩියෝ එකක්. මොකද මේ වීඩියෝ එකෙන් සමහර විට ඔයාගේ ප්‍රශ්න 1000න් ප්‍රශ්න 999කටම පිළිතුරු හම්බෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔයාලට මතක් කරනවා මේ වීඩියෝ එක දිගටම බලන්න කියලා. මේ වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රැට් රේස් එක ගැන. රැට් රේස් එක. මොකක්ද රැට් රේස් එක කියලා කියන්නේ? අපි නම් අහලා තියෙන්නේ හාවගේ ඉබ්බගේ රේස් එක ගැන විතරයි. මගේ අයිඩියා එකක් ඔයාගේ ඔළුවට ආවනම් නැහැ. මේක ඔයාගේ ජීවිතය සම්බන්ධ රේස් එකක්. රැට් රේස් එක කියලා කියන්නේ ඔයාගේ ජීවිතයේ ඒකාකාරීව ගමන් කරන ආකාරය සම්බන්ධව ලෝක සම්මුතියින්ට අනුව ලෝකයේ තියෙන මූල ධර්ම වලට අනුව මේක ඔයාට නිර්වචනය කරලා තියෙනවා රැට් රේස් එකක් කියලා. අපි මොකද්ද මේ රැට් රේස් එක කියලා කියන්නේ? අපි මේකට අහු වෙලාද ඉන්නේ? කොහොමද ඒක හොයාගන්නේ? කොහොමද ඒක අයිඩෙන්ටිෆයි කරගන්නේ කියන එක සම්බන්ධව තමයි අපි මේකද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රැට් රේස් එකක් කියලා කියන්නේ ඔයා ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ඉවර වුණාට පස්සේ ඔයා යුනිවර්සිටි එකකට යනවා. යුනිවර්සිටි එකෙන් පස්සේ ඔයා ජොබ් එකකට යනවා. ජොබ් එකෙන් පස්සේ ඔයා වෙහිකල් එකක් ගන්නවා. වෙහිකල් එකෙන් පස්සේ ඔයා හවුස් එකක් හදනවා. ඒ වගේම ඊට පස්සේ ඔයා මැරේජ් එකකට යනවා. ඕක තමයි රැට් රේස් එක කියලා කියන්නේ. සමහර විට ඔයාට මේක කූඩුවකට හිර වෙලා වගේ පොඩි ෆීලිං එකක් එන්න පුළුවන්. හැබැයි කූඩුවකට හිර වුණා හෝ නැතා ඔයා මේ කියවන්නේ රැට් රේස් එකක්. මොකද ඔයාගේ හම්බෙන ආදායම, ඒ කියන්නේ ඔයාගේ ඉන්කම් එක එක්ස්පෙන්සස් එක්ක මැච් කරගන්න බෑ. මොකද හම්බෙන ආදායම ඔයාගේ වියදම් එක්ක පාලනය කරගන්න බෑ. ඒ වගේ තත්ත්වයකදී තමයි රැට් රේස් එකක් කියලා කියන්නේ. ඔයාට හම්බෙන මුදලි ඔයාට අපි හිතමු රුපියල් 50000 මාසෙට ආදායමක් විදිහට රැකියාවෙන් හම්බෙන්නේ. හැබැයි ඔයාගේ වියදම රුපියල් 55000යි. ඔයා තව 5000ක් ණයත් වෙලා තමයි ඔයා රැකියාව කරන්නේ. ඔයා හිතන්න ඔයා මේ රැකියාව තව දුරටත් කරන්න ඕනිද? මොකද හම්බෙන ආදායමෙන් ඔයාගේ වියදම් ටික කවර් කරගන්න බැයි නම් ඒ රැකියාවෙන් ඔයාට ප්‍රයෝජනයක් නැහැ. අපි මේ කියන්නේ කොහොමද ඔයා රැට් රේස් එකෙන් මිදෙන්නේ කියන එක සම්බන්ධව. සමහර විට ඔයා රැට් රේස් එකට අහු වෙලා කියලාවත් ඔයා සමහර විට නොදන්නා වෙන්න පුළුවන්. ඒ නිසා රැට් රේස් එකෙන් කොහොමද අයින් වෙන්නේ? ඒ වගේම ඒකෙන් අයින් වෙනවා මොනවද කරන්න ඕනි කියන එක සම්බන්ධව අපි මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරනවා. සමහර විට ඔයාට රැට් රේස් එකෙන් අයින් වෙන්න ඔයාගේ මානසිකත්වයක් බලපානවා. සමහර විට ඔයාට හම්බෙන ආදායම ඔයා හිතන්න ඔයා මොකක් හරි ජොබ් එකක් කරනවා අවුරුද්දක් විතර. ඒ ජොබ් එක කරනකොට එතන ඉන්න අයත් එක්ක තියෙනවා බිල්ඩ් කරගන්න රිලේෂන්ෂිප් එකකින් ඉඳලා සමහර විට ඔයාගේ ආදායම වියදම් එක්ක කවර් කරගන්න මදි වුණත් ඔයා ඒ රැකියාව දාලා යන්න තියෙන අකමැත්ත නිසා එහෙම නැත්නම් ඔයාට ඒ රැකියාව නැති වුණාට පස්සේ ආයෙ වෙන රැකියාවක් හොයාගන්න බැරි වෙයි කියලා තියෙන බය නිසා සමහර විට ඔයා දිගට මේ රැකියාව කරනවා වෙන්න පුළුවන්. හැබැයි මම ඔයාලට අනිවාර්යයෙන්ම මතක් කරනවා ඔයා මේකේ ගැලවුණොත් සමහර විට ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් බවට මේ අවස්ථාව පත් කරගන්න පුළුවන්. ඒ වගේම සමහර විට ඔයා රැකියාව කාලයත් එක්ක කරද්දී ඔයාට හිතනවා මට මේ ජොබ් එක ඇති. මොකද මම ලොකු වගකීමකට යන්න ඕනේ නැහැ. මොකද මේකෙන් මට කාල බීලා විතරයි ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මට වෙන ලොකු ටාගට්ස් නැහැ. ඒ නිසා මම වෙන රැකියාවකට එහෙම නැත්නම් මම මීට වඩා ලොකු ආදායමකට එහෙම නැත්නම් මම මොකක් හරි ආයෝජන අවස්ථාවකට යන්න අවශ්‍ය නැහැ කියලා. සමහර විට මේකත් ඔයාගේ මානසිකත්වයත් මේ රැට් රේස් එකට බලපානවා. ඒ කියන්නේ රැට් රේස් එක විසින් ඔයාගේ මානසිකත්වය ඔයාගේ මනස අල්ලගෙන තියෙනවා. ඒක ඔයා දන්නේ නැහැ. සමහර විට දැනටමත් ඒක ඔයාව අල්ලගෙන තියෙනවා වෙන්න පුළුවන්. සමහරට ඔයාලට ඒක තේරුම් ගන්නකොට ඔයා හුඟ පරක්කු වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඔයාලට විශේෂයෙන් මතක් කරනවා ඔයාට හම්බෙන ආදායම ඔයාට වියදම් එක්ක මැච් කරගන්න බැයි නම් අනිවාර්යයෙන්ම ඔයා රැට් රේස් එකකට හිර වෙලා ඉන්නේ. අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ? ඉස්සෙල්ලම ඔයා තේරුම් ගන්න ඕනි මම මේ රැට් රේස් එකට අහු වෙලා ඉන්නේ කියලා. මොකද ඒක තේරුම් ගන්න බැයි නම් ඔයාට ඒකෙන් ගැලවෙන්න බෑ. සමහර මිනිස්සු හිතනවා ඒකෙන් ගැලවෙන එක අවශ්‍යතාවයක් නෙමෙයි කියලා. ඒ නිසා ඔයා ඒකෙන් ගැලවෙන එක තමයි මූලිකම අරමුණ රැට් රේස් එකෙන් අයින් වෙන්න. ඒ කියන්නේ ඔයා රැට් රේස් එකකට අහු වෙලා ඉන්නවා කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඔයා 50-50 ඔයා ඉන්න තත්ත්වෙන් ගැලවෙන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද ඔයා මේකෙන් ගැලවෙන්නේ. ඔයාට හම්බෙන ආදායම ඔයා හිතන්න ඔයාට රුපියල් ලක්ෂයක් හම්බෙනවා මාසික ආදායම. හැබැයි ඔයා ඒ ලක්ෂෙම වියදම් කරනවා. ඒ ලක්ෂෙම ඔයා ඇඳුම් ගන්න ඒවා. එතකොට ඔයා කෑම වලට ඒ ඔක්කොම ඔයා කවර් කරලා ලක්ෂ මේ සඳහා වියදම් කරනවා. හැබැයි ඔයා හිතන්න ඔයා ඒ ලක්ෂයෙන් රුපියල් 25000 ගානේ ඔයා ඉතුරු කරොත් ඔයාට අවුරුද්දක් යද්දී කීයක් එකතු කරගන්න පුළුවන්ද කියලා. සමහර විට ඔයා ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් ඔයාට ඉතිරි කරගන්න පුළුවන්. ඔයා හිතන්නේ ලක්ෂ 3 ඔයා ඉතිරි කරගත්තා කියලා සමහරට ඔයාට එකෙන් බයික් එකක් ගන්න පුළුවන්. ඒ බයික් එක ගන්න එකෙන් ඔයාට වෙන ආයෝජන මාර්ග වලට යොමු වෙන්න අවස්ථාව තියෙනවා. ඒ විදිහට තමයි ඔයා මේකෙන් ගැලවෙන්නේ. සමහර විට මේක
කෙටි කාලීන ප්ලෑන් එකක් වෙන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලීනව අවුරුදු 3ක, අවුරුදු 4ක, අවුරුදු 5ක ප්ලෑන් එකක් එක්ක මේක ගියොත් ඔයාට මේ රැට් රේස් එකෙන් ගැලවිලා ඔයා ඉදිරියේ ඉන්න ඔයා සමහර විට මේ රැට් රේස් එකත් එක්ක සමහර විට ඔයාගේ මනස විකෘති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට සමහර විට ඊර්ෂ්‍යාවක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒක මිනිස් ස්වභාවය. ඒක වැරද්දක් කියන්න බෑ. හැබැයි එහෙම වෙන්නේ ඔයා රැට් රේස් එකට අහු වෙලා ඉන්න නිසා. විශේෂයෙන් මතක් කරනවා ඔයා මේකෙන් ගැලවෙන්න ඕන නම් ඔයා ආයෝජන මාර්ග අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඒ වගේම ඔයා කොහොමද ආයෝජන මාර්ග අයිඩෙන්ටිෆයි කරගන්නේ? ඔයාට පුළුවන් ෂෙයා මාකට් එකකට ෂෙයා මාකට් එකේ තියෙන කොටස් මිලට ගන්න. ඒ වගේම ෆන්ඩ් ට්‍රස්ට් තියෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් ඒ වගේ රියල් ඉස්ටේට් වලට ආයෝජනය කරන්න. හැබැයි ඔයා රැට් රේස් එකෙන් ගැලවෙනවා කියලා ඔයා නීත්‍යානුකූල නොවන. ඒ කියන්නේ අපි කියන්නේ ඔය පිරමීඩ් වගේ ජාවාරම් වලට අහු වෙන්න එපා. මොකද ඔයාව ඒකට යොමු කරගන්නෙත් මේ රැට් රේස් එක ගැන උපදෙස් දීලා තමයි. මොකද මේ ඒ වගේ ඔය ගොඩක් ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන බෙස් මොටිවේෂන් ස්පීකර්ස්ලා කියලා තමයි ඒ කට්ටිය ඔයාලා මුලින්ම අයිඩෙන්ටිෆයි කරගන්න. ඊට පස්සේ ඔයාගේ ඔළුව ඒ තැනට හදනවා. ඊට පස්සේ ඔයා ජොබ් එකෙන් හම්බෙන මුළු පඩියම ඒකට දාලා ඔයාගේ මුළු සේසතම ඔයා නැති කරගන්නවා. ඒ නිසා මුලින්ම ඔයා ඉස්සෙල්ලා ඔයාගේ සේවිංග්ස් ටික ඩෙවලොප් කරගන්න. සේවිංග්ස් වලින් පස්සේ ඔයාලට පුළුවන් රියල් ස්ටේට් මිලට ගන්න. ඒ වගේ පොඩි දේවල් වලින් ඉස්සෙල්ලාම ඔයා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනවා රැට් රේස් එකට අහු වෙලාද නැද්ද ඉන්නේ කියන එක. ඒක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම් ඔයාට අනිවාර්යෙන් එකෙන් ගැලවෙන්න පුළුවන්.